Hi children, this video is for grade 6 students. In this video, I'm going to explain the prepared speech recommended for English language competitions. හොඳයි දුවේ පුතේ. මේ වීඩියෝ එකේ අරමුණ ඔයාලව පෙර සැලසුම් කළ කතා තරඟයට. ඒ කිව්වේ prepared speech competition එකට පුහුණු කරවීමයි. මෙවර English language competition එකට ඔයාලට නිර්දේශ කළා තියෙන්නේ ජියෝවැනි මැරොකි කියන එක ශ්‍රේණිය ශිෂ්‍යයා TEDx Kids at Alcayon නාලිකාවෙන් ඉදිරිපත් කළ Smiles are Contagious කියන කතාවයි. මේ කතාවේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ඔයා ඒක බලලා කතාව පුහුණු වෙන්න. මේ කතාවේ තියෙන්නේ ජියෝවැනිගේ අදහස්. බලන්න ඔයත් මේ අදහස් වලට කැමතිද කියලා. Now I'll explain the speech. හොඳයි. දැන් මම කතාව පැහැදිලි කරන්නම්. Smiles are contagious කියන්නේ සිනහව බෝ වෙනවා. සාමාන්‍යයෙන් contagious කියන වචනේ පාවිච්චි කරන්නේ ස්පර්ශයෙන් ලෙඩ රෝග බෝ වෙනවට. නමුත් මෙතන කියන්නේ සිනහව බෝ වෙනවා කියලා. Smiles are contagious. When I meet someone for the first time, I just smile, even before I say hello. මම පළමු වතාවට කෙනෙක්ව මුණ ගැහෙන විට. When I meet someone for the first time, I just smile. මම නිකම්ම hina වෙනවා. Even before I say hello. ආයුබෝවන් කියන්නත් කලින් මම නිකම්ම hina වෙනවා. When someone smiles at me, it makes me feel good. And if I'm having a bad day, it always makes me feel better. කවුරු හරි කෙනෙක් මාත් එක්ක සිනාසෙන විට එය මට හොඳ හැඟීමක් ඇති කරනවා. When someone smiles at me, කවුරු හරි කෙනෙක් මාත් එක්ක සිනාසෙන විට, when කියන්නේ විට. It makes me feel good. එය මට හොඳ හැඟීමක් ඇති කරනවා. හොඳ හැඟීමක් දනවනවා. Feel කියන්නේ දැනෙනවා කියන තේරුම. And if I'm having a bad day. ඒ වගේම මම නරක දවසක් ගත කරමින් ඉන්නවා නම්. If කියන්නේ නම්. It always makes me feel better. It කියන්නේ කාගේ හෝ හිනාවක්. Always නිතරම. Makes me feel better. කාගේ හෝ හිනාවක් හැම විටම මට හොඳක් දනවනවා. මගේ නරක දවස හොඳයි කියලා මට දන්වනවා. One time a kid was not very nice to me. එක පාරක් එක ළමෙක් මට හොඳට සැලකුවේ නෑ. මෙතන nice කියන්නේ කාරුණිකයි සැලකිලිමත් කියන අදහස. Not nice කියන්නේ ඒකේ opposite එක. අකාරුණිකයි හොඳට සැලකුවේ නැහැ කියන අදහස. And wouldn't let me play. Let me කියන්නේ මට ඉඩ දෙන්න. මට ඉඩ දුන්නේ නැහැ සෙල්ලම් කරන්න. I felt very sad. මට ගොඩාක් දුක හිතුණා. Until my friend came over and invited me to play. මගේ යාළුවා ඇවිල්ලා මට සෙල්ලම් කරන්න ආරාධනා කරන තුරු මට ගොඩක් දුක හිතුණා. Until කියන්නේ තුරු තෙක් කියන අදහස. And that moment his smile and kindness picked me up. අන්න ඒ වෙලාවේ at that moment ඒ මොහොතේ his smile ඔහුගේ හිනාව and kindness කාරුණික බව picked me up මාව උස්සලා තිබ්බා. ඒ කියන්නේ බිම වැටලා හිටපු මාව ඇහින්ද කියන එක නෙමෙයි. දුකෙන් හිටපු මාව ප්‍රබෝධමත් කළා කියන අදහසයි. I like to smile at people because it costs nothing. මම කැමති මිනිස්සුත් එක්ක hina වෙන්න. මොකද ඒකට කිසිම වියදමක් යන්නේ නැති නිසා. Cost කියන්නේ මිල වෙනවා, වියදම් වෙනවා කියන අදහස. Costs nothing කියන්නේ කිසිම වියදමක් යන්නේ නැහැ. And it's worth a million. Worth කියන්නේ වටිනවා කියන අදහස. ඒක මිලියනයක් වටිනවා. Every time I smile at someone, මම කෙනෙක් සමග hina වෙන හැම වෙලාවෙම it's sending sunshine into their lives. ඒක එයාලගේ ජීවිතවලට හිරු කිරණක් යවනවා. හිරු කිරණක් හැමතිස්සෙම කෙනෙක්ව ප්‍රබෝධමත් කරනවා. එතකොට මම hina වෙන හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ජීවිත ප්‍රබෝධමත් වෙනවා. It's a nice feeling. ඒක බොහොම ලස්සන හැඟීමක්. When my grandpa was in the hospital, මගේ සීයා රෝහලේ ඉන්න විට they didn't let me visit him. ඔවුන් ඉඩ දුන්නේ නැහැ මට ඔහුව බලන්න. Because it was flu season.
මොකද ඒ උණ කාලය නිසා. Flu season කියන්නේ උණ කාලය. We were missing each other so much. අපි දෙන්නටම එකිනෙකාව බොහොම මගහැරුණා. We were missing each other. So I decided to FaceTime him. ඒ හින්දා මං තීරණය කළා ඔහුට FaceTime කරන්න. FaceTime කියන්නේ Apple උපාංගවල තියෙන වීඩියෝ කෝල් සේවාවට. When he answered, we both smiled at each other. ඔහු පිළිතුරු දුන්නම අපි දෙන්නම we both smiled at each other. එකිනෙකා දිහා බලලා hina වුණා. It was unexplainable love. ඒක විස්තර කළ නොහැකි ආදරයක් වුණා. Explainable කියන්නේ විස්තර කළ හැකි. Unexplainable කියන්නේ විස්තර කළ නොහැකි. A smile cannot be bought. සිනාවක් මිලට ගත නොහැකි. It cannot be borrowed. එය ණයට ගත නොහැකි. Or it cannot be stolen. එය සොරකම් කළ නොහැකි. But the value is endless. නමුත් එහි වටිනාකම, එහි අගය, එයට අවසානයක් නැහැ. It is endless. එය ඒ තරම් වටිනවා. We all need more happy smiling faces. අපි හැමෝටම වැඩිපුර සතුටු සිනා මුහුණු අවශ්‍ය වෙනවා. It's the greatest power ever. එය තමයි මෙතෙක් පැවති විශාලතම බලය. Ever කියන්නේ කවදා හෝ. කවදා හෝ පැවති විශාලතම බලය එයයි. If you smile, it can make the world a better place. ඔයා සිනාසෙනවා නම් එයට ලෝකය වඩා යහපත් තැනක් කරන්න පුළුවන්. It's marked by my personal face. ඒක මගේ පෞද්ගලික මූණෙන් මම කරනවා. ජියෝවන්නි එහෙම කියන්නේ එයාගේ සිනාවෙන් එයා ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කරන්න උත්සාහ කරන නිසායි. Next time that you walk by someone, look at them and give them a nice, big, friendly smile. Next time, ඊළඟ වතාවේ that you walk by someone, ඔයා කවුරු හරි ගාවින් ඇවිදගෙන යද්දී look at them. ඔවුන් දිහා බලන්න. And give them a nice, big, friendly smile. එයාලා දිහා බලලා ලස්සන ලොකු මිත්‍රශීලී සිනාවක් පාන්න. Because it feels great for you both. මොකද ඒක ඔය දෙගොල්ලන්ටම ලොකු සතුටක් දනවන දෙයක් නිසා. We shall never know all the good that a simple smile can do. We shall never know. අපි කවදාවත් දන්නේ නැහැ all the good. සියලුම යහපත් දේ that a simple smile can do. සරල සිනාවකට කළ හැකි. කරන්න පුළුවන් සියලු යහපත් දේ මොනවද කියලා අපි කවදාවත් දන්නේ නැහැ. So spread it across the world. ඒ නිසා එය ලෝකය පුරා පතුරවන්න. ලෝකය පුරා සිනහව පතුරවන්න. Spread කියන්නේ පතුරන්න. ඉතින් මේ කතාව grade 1 student කෙනෙක්ගේ හිතේ ඇඳිච්ච ලස්සන අදහසක්. ඔයා original video එක බලලා speech එකට ready වෙන්න. Good luck with your competitions.